සදහවත් වාසනාවන්ත පින්නතුනි හැම දිනකටම ත්‍රිවිධරත්න ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඔබ හැමට බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයෙන් කිසියම් උපදෙසක් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ අපට දේශනා කළේ ඊටම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය. ලෝයසන හැම සත්‍යයකගේම ඒකයින බලාපොරොත්තුව සතුටෙන් ජීවත් වීම. අන්නේ සතුට ලබන ක්‍රමයේදී බොහෝ දෙනෙක් බාහිර ද්‍රව්‍ය එකතු කරගන්නට, බාහිර පුද්ගලයන් ඇසුරු කරගන්නට, බාහිර නිලතර තමන් වෙත ළඟා කරගන්නටයි උත්සාහ කරන්නේ. ඒ තුළිනුත් අපට කිසියම් විදියක සතුටක් සැනසීමක් ලැබෙනවා. නමුත් ඒ සතුට යම් කිසි දවසක දුකකින් කෙලවර වෙනවා. අන්න එවැනි ලෝකයකට භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා සැබෑ ලෙසම අප සතුට ලබා ගන්න ක්‍රමය මොකක්ද කියලා. මනෝකුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය ආදි වශයෙන් දැක්වෙන පරිදි අපේ ජීවිතයේ සියලු කාරණාවලට ප්‍රධානතම සාධකය බවට පත් වෙන්නේ අපේ හිත. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම්කිසි කෙනෙක් පැහැදිලි පිරිසුදු මනසෙන් යමක් කියනවද, යමක් කරනවද, යමක් සිතනවද, අන්නේ ක්‍රියාව ඔහුට සුඛං අන්වේති සැපගෙන දෙනවා කියලා දේශනා කළා. එනිසා ජීවිතයේ සැප ලබන ප්‍රධානතම ක්‍රමය තමයි හිත සතුටෙන් පවත්වා ගන්න එක. ඒ හිත අප කොහොමද සතුටින් පවත්වා ගන්නේ? ඒ තමයි ලෝකයට යහපත වන දේවල් සිදු කිරීම. මේ ජීවිතයටත්, පරලෝ ජීවිතයටත්, ස්වකීය ජීවිතයටත්, අනිත්‍යගේ ජීවිතයටත් යහපතක්, අභිවෘද්ධියක් සිදු වන දෙයක් අප කරනවා නම් පිරිසුදු සිතින් අන්න ඒක පිනක් විදියට, කුසලයක් විදියට සඳහන් වෙනවා. ඒක අපේ ජීවිතයට සැපගෙන දෙන කාරණයක් විදියට භාගතුන් වහන්සේ අපට දේශනා කළා. මෙහිදී අප හිත පිරිසුදු ගන්න ආකාර කිහිපයක් භාගතුන් වහන්සේ දේශනා කළා. එයින් පළවෙනි කාරණය තමයි දන් දීම කියන කාරණය. යම්කිසි කෙනෙක් පිරිසුදු සිතින් යුක්තව අන්නගේ යහපත වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක්, අත්හැරීමක්, දන් දීමක් සිදු කළා නම් අන්න වෙන කෙනා මහත් වූ සතුටක් භුක්ති විඳිනවා කියලා දේශනා කළා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පීති මුදාරං වින්දති දාතා. දන් දෙන තැනැත්තා උතුම් වූ සෝයක් භුක්ති විඳිනවා කියලා සඳහන් කළා. ඒ නිසා සිත පිරිසිදුව අන්නගේ යහපත වෙනුවෙන් යමක් අප දන් දෙනවා නම්, පරිත්‍යාග කරනවා නම් ඒක තමන්ගේ ජීවිතේ සතුට ලබන්නට හේතු වන කාරණයක්. ඒ විතරක් නෙවෙයි, අපට පුළුවන් නම් අපේ කායික වාචික සංවරය ඇති කරගන්න. යමක් කතා කරනකොට එහි ස්වභාවය නැවත නැවතත් හිතලා සිහියෙන් නුවණින් අපට වචන භාවිත කරන්න පුළුවන් නම්, අප කායිකව යමක් කරද්දී ඒ පිළිබඳව නැවත නැවතත් හිතලා එහි නිර්වද්‍යතාවය කල්පනා කරලා අපට කායිකව යමක් කරන්න පුළුවන් නම්, මෙන්න මේ කායික වාචික සංවරයෙන් යුක්තව අපේ ජීවිතය පවත්වා ගැනීම ජීවිතයේ සතුට වැඩි වෙනට හේතුවක් වෙනවා. මේ කාරණා දෙක තුලින්ම දානය සහ සීලය කියන කාරණයෙන් එක අතකින් අපට අප ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අප ඇසුරු කරන අනිත් අය අප දන් දෙනකොට, අප පරිත්‍යාගශීලී වෙනකොට ඒ අප ගැන කිසියම් විදිහේ ප්‍රසාදයක්, සතුටක් ඇති කර ගන්නවා. බාහිර අයගේ සතුට, ප්‍රසාදය කියන කාරණය අපට ආශිර්වාදයක් බවට පත් වෙලා අපේ ජීවිතයට මංගල කාරණයක් බවට පත් වෙනවා. දානංච ධම්මචර්යාච ඒතං මංගල මුත්තමන් කියලා සඳහන් කළේ මේකයි. දන් දීමත්, ධර්මයට අනුව වාසය කිරීමත් මංගල කාරණයක් විදියට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. ඒ නිසා මේ දානයේ එකාතකින් අන් අයගේ යහපත පිණිස හේතු වන අතරේදී අපේ හිතේ සතුට දිනු කරන්න හේතු වෙන වගේම තමා දුන්නා වූ දානය ගැන නැවත නැවතත් සිහි කරනවා නම් ජීවිතයේ සිදු කළා වූ සුවිශේෂී දානමය පින්කම් භාවනාවක් විදියට වඩන්න පුළුවන් නම් අන්නේ පරිත්‍යාගශීලී සිටිවිල්ලම අපට කමඨහනක්, භාවනා අරමුණක් බවට පත් කරගෙන හිත සමාධිමත් කරගන්නටත්
කාමච්ඡන්දාදී නීවරණ හිතින් දුරු කරගන්නටත් අපට ඒක අවස්ථාවක් වෙනවා. ඒ අතින් අප දීපු දාණය අපට භාවනාවක් විදියට වඩලා ඒ ත්‍යාගානුස්සති භාවනාව විදියට අපේ ජීවිතයේ සතුට දිනු කරගන්න ක්‍රමයක් වඩපත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අප රකින්න සීලය, කායික වාචික සංවරය, විශේෂයෙන් පංච සීලය ගැන හිතනකොට අන්නේ සීලයම අපට සමාධි සංවර්ධනික සීලයක් වඩපත් කරගන්න පුළුවන්. ඒ සීලය සීලානුස්සති භාවනා කරගන්න පුළුවන්. අප රකින්න සීලයේ තියෙන නිවැරදි භාවය පිළිබඳව යසිදුරු නොවුණු, නොකෙඩුණු, ඒ වගේම ලපකැලැම් නොමැති ඊටාම පිරිසුදු සීලයක් කියලා තමා ගැන හිතනකොට ඒක තමන්ට ආධ්‍යාත්මික සුවය දිනු කරගන්නටත් එයම අප සීලානුස්සති භාවනා බවට පත් කරගෙන සමාධි කමඨහනක් බවට පත් කරගෙන ඒ සමාධි සංවර්ධනික සීලයක් ඔස්සේ දිනු කරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ දුරු කරගෙන අපේ හිතේ වඩාම ඉහළ තලයට හිත පිරිසුදු කරගන්නට විශේෂයෙන් උපචාර මට්ටමට හිත දියුණු කරගන්නට සමාධිමත් කරගන්නට මේ අපට සීලානුස්සති භාවනාවක් විදියට වැදගත් වෙනවා. දානෙන් සීලෙන් සෝභමාන කරගන්න, විසිතුරු කරගන්න, ලස්සන කරගන්න අපේ ජීවිතයේ සතුට දිනු වෙනකොට අපේ තනින් නොනවති බුදුදහමේ සඳහන් වන ප්‍රධාන භාවනා කමඨහනක් වන මෛත්‍රී භාවනාව වෙත අප ක්‍රමයෙන් නැඹුරු වෙනවා. පිවිසෙනවා. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන මෙසිත අපට දිගින් දිගටම භාවිත කරන්න පුළුවන් නම් තමා වටා සිටින මිනිස්යන්, සතා සිව්පාවන්, දෙවියන්, බ්‍රහ්මයන් මේ හැම දෙනාම සුවපත්ව සිතත්ව වෙත්වා. ඒ හැම දෙනාම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙත්වා කියන ප්‍රාර්ථනාව නිතර අපට දිනු කරගන්න පුළුවන් නම් අන්නේ මෙත්සිතවිල්ල අපේ හිතේ සතුට දිනු කරගන්න හේතුවක් වෙනවා. හිතේ තියෙන අමනාපකම්, ඊර්ෂ්‍යාව, මාන්නය ආදී මේ බොහෝ අකුසල විතරක දුරු කරගන්නට තියෙන ප්‍රධානතම භාවනා කමඨහනක් තමයි මෛත්‍රී වැඩිම. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන මේ පැතුම අප ක්‍රමයෙන් දිනු කරනකොට අපේ හිතේ කිසියම් විදියක කෙලෙස් සහගත ස්වභාවයක් තියෙනවා නම්, යමකට දැඩි ආසාවක්, යමෙක් පිළිබඳව තියෙන ගැටීමක්, යමකට තියෙන ඊර්ෂ්‍යාවක්, යම් කිසි කෙනෙක් පිළිබඳව තියෙන නොගැලපීමක්, මේ බොහෝ මානසික විවෘතතාවයන් අපේ හිතින් බැහැර කළා හිතේ ලස්සන දිනු කරගන්නට මෙසිතවිල්ල උපකාරයක් වෙනවා. යා සුවසේ ජීවත් වෙන කෙනෙක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. සුසුකම් මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. යම් කිසි කෙනෙක් නිරෝගී සිතක් ඇති කරගත්තනම්, මෛත්‍රී සහගත සිතක් ඇති කරගත්තනම් අන්නේ තැනැත්තා වෛර කරන ලෝකයේහි වෛර නොකර මෛත්‍රී සහගතව සතුටින් සුවසේ වාසය කරන කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මෙන්න මේ විදියට දානෙන් ආරම්භ වෙලා සීලෙන් තවත් සෝභමාන කරගෙන මෛත්‍රියෙන් වඩාත්ම විසිතුරු කරගත්තු අපේ හිත අප එතනිනුත් නොනවති කල්යාණ මිත්‍රාශ්‍රය තුළින් අපේ ජීවිතයට ධර්මය ලැබෙනකොට ඒ ධර්මෙහි ප්‍රධානතම අනුශාසනයක් වන සතිමත් බව, සිහිය දිනු කිරීම කියන කාරණයට අපි ක්‍රමයෙන් එළඹෙනවා. වර්තමානයේ තුල අපේ හිත තියාගෙන තමන්ගේ කය පිළිබඳවත්, සිත පිළිබඳවත් අප නිතර අවධානයෙන් කටයුතු කරනවා. කයෙහි ඉරියව් ගැන, ආශ්වාස ප්‍රශ්වාසය ගැන, මේ ආදී කිසියම් කාරණයක් ගැන අප සිහිය පිහිටුවා ගන්න අතරේදී ඒ කයෙහි සංවරයම පාදක කරගෙන අපට ටිකෙන් ටික මනස පැත්තට යොමු වෙනවා. අපේ හිතේ ස්වභාවය මොකද්ද කියලා අපි තේරුම් අරගෙන අන්නේ හිතට එන අකුසල විතරක තේරුම් අරගෙන එය බැහැර කරන්නටත්, කුසල විතරක එනකොට ඒ කුසල විතරක දිනු කරගන්නටත් මෙන්න මේ සතිමත් බව අප පුහුණු කරගන්නවා, භාවිත කරනවා, උපයෝගී කරගන්නවා. ඒ වගේම මේ ලෝකයේ පිළිබඳව සතිපට්ඨානය තුළින් අප ඒකාග්‍ර වෙන අතරේදී මේ මුළු ලෝකයක් කියලා කියන්නේ අප මනසින් නිර්මාණය කරගත්තු දෙයක්. රූප ලෝකය නැත්නම් භෞතික ලෝකය අප ඇස් කන ආදී ඉන්ද්‍රිය වලට අරමුණු කරගත්තත්
ඒ අරමුණු කරගෙන අපේ තේරුම් ගන්න මොහොතෙහි එය අප අත්විඳින අවස්ථාවෙහි ඊට පාදක වෙච්ච මුල් අවස්ථාවේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ලෝකයක් කියලා අප නුවණින් දැක්කොත් අපිට පුළුවන්කම තියෙනවා බාහිර ලෝකේ නිදහස් වන්නට. ශුන්‍යතෝ ලෝකං අවික්ඛසු කියපු විදියට මේ ලෝකයේ ශූන්‍ය වූ නිරුද්ධ වූ දෙයක් විදියට අපට දකින්න පුළුවන් නම් අන්නේ නිරුද්ධ වෙච්ච ලෝකේ අපට ඇලෙන්නවත් ගැටෙන්නවත් කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. අපි ලෝකයේ නිරුද්ධ වූ ශූන්‍ය වූ දෙයක් විදියට දකිනවා සමගම අපේ ජීවිතේ ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි අප බාහිර ලෝකයේ අවිද්‍යාවෙන් නිදහස් වෙලා බාහිර ලෝකයේ මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි. ඒ නිරුද්ධ වූ ලෝකයේ දකින අපේ හිතත් මේ මොහොතේ හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වන දෙයක් බව අප මනවින් තේරුම් ගන්නවා. යත්තනාමංච රූපංච අසීසං උපරෝජ්‍යති කියපු විදියට බාහිර රූපයන්තෙනුත් අභ්‍යන්තර නාමයන්තෙනුත් මේ දෙකෙම නිදහස් වුණොත් අපිට සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්නට අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වීමේ ලබන සුවය තමයි සන්තුට්ටි පරවන්දන කියපු විදියට නියම සන්තුෂ්ටිය වෙන්නේ. ඒ තමයි නිබ්බානං පරමං සුඛං කියපු විදියට උතුම් සුවය පරම සුවය වෙන නිර්වාණ සුවය බවට පත් වෙන්නේ මෙන්න මේ අප ලබන ආධ්‍යාත්මික සුවය කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් අප ලබන ආධ්‍යාත්මික සුවය. එනිසා දානෙන් ආරම්භ කරලා සීලෙන් සෝභමාන කරගෙන මෛත්‍රියෙන් විකසිත කරගත්තු අපේ හිත සතිමත් බවින් දියුණු කරගෙන විදර්ශනාවෙන් වඩාත් ඉහළ තලයට ගිහිල්ලා ප්‍රඥාවෙන් අභිෂේක ලබන්නට අපේ ජීවිතයේ වඩාත් නිවැරදි ලෙස දහම දෙසට යොමු කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය සැලසේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ උතුම් කුසලය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් පිණිස වේවා. ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.